ආයිබෝවන් ඔයාලා එකතු වෙලා ඉන්නේ GLSL YouTube channel එකත් එක්ක. ඉතින් GLSL YouTube channel එකේ මේ වන විට ඔයාලා channel එක ඇතුළට ඇවිල්ලා බැලුවොත් videos කිසිම වීඩියෝ එකක් බලා ගන්න හැකියාවක් නැහැ. ඊටත් අමතරව post එකක්වත් ඔයාලට මේ වෙන විට බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතනදී GLSL YouTube channel එකට ඇවිල්ලා මගේ videos නැත්තේයි මගේ channel එකට මොකද වුනේ? channel එකේ videos කියන්නේ නැද්ද? මගේ Facebook page වලට ඇවිල්ලා message කරලා මට email එවලා මගේ වෙනත් social media හරහා මාව contact කරගෙන මේ සම්බන්ධයෙන් හොයලා බලපු හැමෝටම කියන්න තියෙන එකම එක දෙයයි ඔයාලට ගොඩක් ආදරේ. මොකද ඔයාලගේ ආදරෙන් ඉඳලා තමයි channel එකේ subscribers ලා 1,65,000කට වැඩි පිරිසක් මාත් එක්ක අද වෙන විට එකතු වෙලා ඉන්නේ. ඒ නිසා වෙන්න ඇති. ඉතින් කොහොම නමුත් මේ විදිහට videos ගේන්න ගොඩක් මහන්සි වෙලා තියෙන අවුරුදු ගානක ඉඳන් ඉතින් අරගෙන ආපු videos ගැන ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඔයාලා ඉල්ලන videos සමහර දවසට දවස් 2 3 4 එක දිගට වැඩ කරලත් මම ඒ videos edit කරලා ඔයාලට අරගෙන අවිලා තියෙනවා. මොකද ඔයාලට මේ videos අවශ්‍ය නිසා. කොහොම නමුත් YouTube එකේ අලුත්ම නීති වලට අනුව අපි නීති පිළිපදින්න ඕන. ඉතින් මගේ අවුරුදු 2කට 3කට කලින් තිබ්බ videos වලටත් ප්‍රශ්න ඇති වෙලා තිබුණා YouTube එකේ අලුත් නීති නිසා. ඉතින් ඊමණි channel එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ වගේ ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන්. සමහරවිට ඔයාලගේ channel එක මේ වෙනුවට නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් මගේ channel එකටත් ආවා. ඉතින් ඒක නිසා මට හැම දෙයකටම වැඩිය GLSL YouTube channel එකේ subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන් channel එකේ තියෙන videos සියල්ලම මම ඉවත් කරා. ඒක මම පෞද්ගලික කරපු දෙයක්. ඉතින් මට channel එකේ තියෙන videos වලට වැඩිය මගේ වීඩියෝ එකක් අරගෙන එනකන් බලාගෙන ඉන්න ඔයාලා මට ගොඩක් වටින නිසා මම channel එකේ තියෙන post videos සියල්ලම ඉවත් කරා. ඉතින් YouTube එකේ නීති අපි පිළිපදින්න ඕන. YouTube එකත් එක්ක කටයුතු කරනවා නම් ඉතින් YouTube එකේ මේ අලුත්ම update වලට අනුව ඒ නීති වලට ගරු කරමින් ඒ නීති වලට අනුකූලව GLSL YouTube channel එකෙන් ඔයාලට ඉදිරියට videos බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. කොහොම නමුත් මගේ GLSL YouTube channel එක ගැන හොයලා බලපු මම කවද්ද වීඩියෝ එකක් දාන්නේ මොකද උනේ මේ දේවල් සම්බන්ධයෙන් මට මැසේජ් ගණනාවක් වෙලා තිබ්බා. ඒ හැමෝටම කලින් කිව්වා වගේම ඔයාලට ගොඩක් ආදරෙයි මම ගැන හොයලා බැලුවට channel එක ගැන හොයලා බැලුවට. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට ඉදිරියේදී මේ නීති වලට අනුකූලව වීඩියෝස් ගණනාවක් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.